අම්මේ මට කතාවක් කියලා දෙන්නකෝ. එන්නකෝ දරුවෝ. මෙතනින් හාන්සි වෙලා අහගෙන ඉන්නකෝ. ඔන්න එක රටක ලස්සන දුවෙක් හිටියා. එයා මෙන්න මෙහෙ එනවා ළමයා. මම මේ හැමතැනම හෙව්වා. මේ ඉස්කෝලේ වැඩ කරන්නේ නැන්ද? එන්න. මම පේපර් එක කරන්න. ආච්චි අම්මා මං ආච්චි අම්මගේ කතාව අහන්න ඉස්කෝලේ වැඩ ඉවර කරලා එන්න. පව් අහිංසක දරුවා. කොයි වෙලෙත් පොත්මයි. අනේ මේ අම්මේ කට වහගෙන ගිහින් කෑම කාලා නිදා ගන්න. මේ අම්මේ අනේ නිදාගත්තට කමන්නේ. ඇඳේ නම් චූදාන්න එපා මේ ගන්ධ සාරේ බෑ. අක්කා හිටියට මටමනේ කරදරේ. උඹලා පුංචි කාලේ කොච්චර චූකක්ක දාන්න ඇතිද? ඒත් කවදාවත් අපි කේන්ති ගත්තේ නෑ. වයසට යද්දි මාත් නොදැනි වේවා යනවා පුතේ. ඒත් උඹලා හිතන්නේ මං හිතලම චූකක්කගේ ඇතුලේ දානවා කියලානේ. මට නම් එපා වෙලා මොන කරදරයක්ද? කිසිම නිදහසක් නැහැනේ මේ මනුස්සයත් එක්ක. කාමරේ ගන්ධ සාරේ බෑ. කොයි වෙලේ හරි මේ චූපාගල මං ලෙඩ වෙනවා. මොකද්ද කරන්නේ? අක්කට කෝල් එකක් දීලා කියන්න ඕනේ. මගේ විතරක් අම්මා නෙවෙයිනේ. හෙලෝ. අනේ මේ අක්කේ මට නම් තවත් බෑ මේ මල කරදරේ කරන්න. අනික මගේ විතරක් අම්මා නෙවෙයිනේ. ඇවිල්ලා මාසෙකට දෙකකට අම්මා වරන් යනවා. ඔන්න මට නම් බෑ දිගටම අම්මා තියාගන්න. දත් මදින්න ඕනි, කවන්න ඕනි, එයාගේ රෙදි සෝදන්න ඕනි. මොන මල කරදරයක්ද ඕයි? මට බෑ මේක කරන්න. අනික තරහට වගේ හැම තැනම විට කකා කෙල ගහනවා. මේ මදිවට ඇඳුම් වල හැම තැනම කක්ක ගාගෙන. ගන්ධ සාරේ බෑ ඕයි. තමස සල්ලි දුන්නට මට බෑ යාගේ වැඩ කරන්න. අම්මේ ඇයි ආච්චි අම්මට හැම වෙලේම බනින්නේ? එයා හරිම හොඳයි අම්මේ. මොන වදයක්ද පුතේ ආච්චි අම්මා මේ අපිට දෙන්නේ? අනික සුළුපටු ජරාවක්ද ළමයෝ? එයාගේ ජරාව පෑගිලා කොයි වෙලේ හරි අපිට ලොකු ලෙඩක් හැදෙනවා පුතේ. බලන්න ඕනි ආච්චි අම්මව වැඩිහිටි නිවාසයකටවත් කතා කරලා කීයක් හරි දීලා ගිහින් දාන්න. මට නම් බෑ පුතේ මේවා කරන්න. පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. මොනවා? අම්මේ අපි මේ ඉන්නේ ආච්චි අම්මගේ ගෙදර නේද අම්මේ? අම්මේ අපි මේ ජීවත් වෙන්නේ ආච්චි අම්මා හිටවපු තේ කෑල්ලෙන් නේද? ඔව් මේවා ආච්චි අම්මගේ තමයි පුතේ. අනික අපි ජීවත් වෙන්නේ ආච්චි අම්මා හදපු තේ කෑල්ලේ තමයි. අපි වෙන මොනවෙන් ජීවත් වෙන්නද පුතේ? අහන්නකෝ අම්මේ. දවසක මගේ අම්මත් ආච්චි අම්මා වගේ චූකක්ක කරයි. ගේ ඇතුළෙම විට කෙල ගහයි. ඒත් මං කවදාවත් මගේ අම්මව කොහෙවත් ගිහින් දාන්නේ. මොකද මං පුංචි කාලේ මගේ චූකක්ක හේදුවේ අම්මා නිසා. මගේ අම්මත් පුංචි කාලේ කොච්චර චූකක්ක කරන්න ඇතිද? ආච්චි අම්මේ සේරම හේදුවානේ. ඉතින් දැන් ආච්චි අම්මා හුඟක් වයසයිනේ අම්මේ. ඒකයි එයාට එහෙම වෙන්නේ. ආච්චි අම්මා දැන් හරියට පොඩි ළමයෙක් වගේ. අපි පුළුවන් තරම් ආදරෙන් එයාව බලාගමු අම්මේ. අර ටීවී එකේ කොච්චර වයසක අය පිච්චිලා මැරුණද? මං ආස නෑ මගේ ආච්චි අම්මට එහෙම වෙනවට. අනේ අම්මා අච්චුම්ම පව්. අපි තියාගමු. එයාව ඕනි. මං බොරුවට කේන්ති ගත්ත තමයි පුතේ. ඔයා හරි. අපි ආච්චි අම්මා ගෙදර තියාගෙන ආදරෙන් බලාගමු. හරිද?